ගොඩක් ආදරෙන් ඔයගොල්ලන් පිළිගන්නවා වරු channel එකට. ගොඩ දවසකින් තමයි අපි එකතු වුණේ. අද මගෙත් එක්ක අල්කොහොල් වල තියෙන ලස්සන ෆාම් එකකට. මමත් ෆස්ට් ටයිම් තමයි යන්නේ මගෙත් එක්ක. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ටෝපා ෆාම් එකට. දැන් මෙතන ඉඳන් අපිට ඇතුළට තමයි යන්න තියෙන්නේ. ඊට කලින් අපිට ෆෝම් එකක් දෙනවා මේගොල්ලෝ ෆිල් කරන්න. ඒක රියල් 30ක්, ලොකු අයට පොඩි අයට රියල් 15ක්. ඒක ෆිල් කරලා ඊට පස්සේ තමයි අපි ඇතුළට යන්න දෙන්නේ. ඉතින් ඇතුළට යනකොට මෙහෙම දැනෙන්නේ කැලයක් මැද්දෙන් අපි යනවා වගේ. හරිම ලස්සනයි. දෙපැත්තේ ගස් කොළ පිරීලා ඈතින් අර නිකන් ලංකාවේ කුඹුරු පේනවා වගේ විදිහට ඒගොල්ලෝ හදලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් අපි තව ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් අද දවසම තියෙන්නේ ඇවිද යන්න තමයි. ගිහිල්ලා බලමු මොනවද තව අපිට දකින්න තියෙන්නේ කියලා. දැන් ඔන්න බලන්නකෝ කෑම කකා ඉන්න අශ්වයට මම මොනවද කරන්න කියලා. එයාගේ පාඩුව එයා කෑම කනවා. මම ඉතින් බොරුවටත් අර වැටිලා තියෙන මේ කොළාතු ටිකක් අරගෙන එයාට කන්න. ඉතින් ඒ සතත් බලනවා ඇති මේ කොහෙන්ද මම ආවේ කියලා. මේ ඉන්නේ ඔටුවෝ. මේ රටට ආවෙනික සතෙක් තමයි ඔටුවා කියන්නේ. ඉතින් දන්නවනේ ඔයගොල්ලෝ කටාරි කියන්නේ කාන්තාර රටක්. කාන්තාර රටේ ප්‍රධාන සත්වයා තමයි ඔටුවා කියන්නේ. ඉතින් දැන් ඔය විදිහට එතන සත්තු බලලා අපි මේ පැත්තට ආවා. මෙතන අර විදිහට ඈතින් පොඩි ඔන්චිල්ලා තියෙනවා. තව ලස්සන තැන් ටිකක් තියෙනවා. මීට යහපැත්තේ රෝස යායක් හදලා තියෙනවා. මෙතන අර පොකුණක් වගේ තැනක් තිබ්බා. අපි බලමු අතන රෝස යායක් වගේ හදලා නිකන් අතන තියෙනවා මේ පොඩි අයට තව උන්චිල්ලා සීසෝ තව නගින්න එක තැන් තියෙනවා. ඒකටම පොඩි අය ආවොත් ගොඩාක් සතුටු වෙයි. ලස්සනයි වගේම ඒගොල්ලොත් ලොකු අය පොඩි අයට විනෝද වෙන්න පොඩි දේවල් ගොඩාක්ම හදලා තියෙනවා. මෙතන මේ පේන්නේ මේ රෝස මල් තියෙන යායක්. ගොඩක් රෝස පාට තමයි තිබෙන්නේ, රතු පාටයි. ගොඩක් මේ පේන තැන් හැම දෙයක්ම ඒ රෝස යායෙන් තමයි කවර් වෙලා තියෙන්නේ. ඒ මැදින් අපිට යන්න පුළුවන්. දැන් මෙතන පොඩි පාලමක් වගේ. අපි බලමු ඉස්සරහට තව මොනවද
උඹලන්ට පෙන්වන්න තියෙන්නේ. මොකද ෆස්ට් ටයිම් තමයි මාත් ආව හින්දා මටත් මේක ලොකු අත්දැකීමක්. දැන් මේ රෝසමල් යාය මැද්දෙන් ගියාම පේන ටික තමයි මම මේ ගන්නේ. තියෙන රතු පාටයි රෝස පාටයි තියෙන රෝසමල්. ටිකක් මෙතනින් මෙහෙම යනකොට මෙතනට මං කලින් පෙන්නපු දැන් මෙතනින් මම ඔයගලන්ට සමහර තැන්වල බෝඩ් වගේ ඒවා පෙන්නන් යන්නේ. මෙතන බලන්න තියෙන දේවල්. ඒගොල්ලෝ මේ හැමතැනම මේ විදිහේ බෝඩ්ස් ගහලා තියෙනවා. අපිට යන්න ඕන තැන් නම්බර්ස් කරලා තියෙනවා. ඒ වගේම ඒවල නම් ගහලා තියෙනවා. අර ඔයගොල්ලෝ දැක්කද මම පෙන්නුවා රටේන්දි ගහක්. ඒ රටේන්දි තාම ඉදිලා නැහැ. අමුල් තාම. ඉතින් දැන් මේ රටේන්දි කාලේ ගොඩක් මෙහෙ ගස් තියෙන්නේ රටේන්දි ගස්. ඉතින් ඒ හැම එකේම මේ වගේ අමුවින් රටේන්දි පිරීලා තියෙනවා. මේ තියෙන්නේ රටේන්දි ගහක්. දැන් තාම අමුයි. රටේන්දි මේ කතුරු මුරුංග මල්ලේ රතු පාට. මේ වගේ ලස්සන තැන් විදියට හදලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ මේ වලට එනකොට ලංකාව තමයි මතක් වෙන්නේ. කටාරින් අපිට මේ වගේ තැන් ඇති සුවිශේෂයි. ඉතින් මේ වගේ ගස් ගොඩාක් තියෙන තැන් කටාරවල අඩුයි. ඉතින් ඒගොල්ලෝ මේවා මේ වවලා කරලා මේ විදිහට හදලා තියෙනවා මිනිස්සුන්ට බලා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන්නේ නැචරල් විදිහට හැමදේම. මෙහෙ එහෙම නැහැ. මෙහෙ ඒගොල්ලෝ හදනවා. හැමදේම ගෙනල්ලා කරලා. ඉතින් හරිම ලස්සනයි. කැලෑවක් වගේ.
කැලෑව කැවිදිනවා වගේ තමයි දැනෙන්නේ අද නම් ඇත්තටම. මේ හැම පාරක් දිගේම අපිට ඇවිදගෙන යනකොට මොන හරි දෙයක් බලන්න තියෙනවා. ඉතින් පොඩි පොඩි සත්තු, මූ, හාමු ඒගොල්ලෝ නිදහසේ ඇවිදිනවා. ඉතින් දැන් මෙහෙම යනකොට හාවෙක් හමු වුණා. එයාවත් අත කාලා හරි ආසයි දැක්කාම. ඉතින් හැමතිස්සෙම දකින්න ලැබෙන්නේ නැති සත්තුනේ. බලන්න ඉස්සරහට වීඩියෝ එකෙන් එයාවත් දකින්න හම්බ වෙයි. Va toucher, va toucher, va toucher, va toucher. No, I'm Va toucher. scared. Va toucher. Oh, it's so cute. Oh, he ran away. This? I'm a nice cafe. No. ඔන්න එකපාරටම මේ වගේ ලස්සන ගෙයක් වගේ දැක්කා. ඇතුළට එනකොට ඇත්තටම මං මේ හිතුවේ නිකන් රෙස්ටොරන්ට් එකක් වගේ ඇතුළේ ඇති කියලා. ඒ වුණාට ඒගොල්ලෝ මේක ලස්සනට හදලා තියෙනවා. ඇතුළේ බුක්ස් දාලා තියෙනවා. එනයිට බලන්න ටේබල්ස් දාලා තියෙනවා. වාඩි වෙලා ඒවා රීඩ් කරන්න. ඔන්න දැන් ආයි මං කිව්වා ඔන්න අර ආවා. ඔන්න ආයි මැද්දට ආවා. දැන් තව ටිකක් අපි මෙයා දිහා බලලා ආයි අර අපි බුක්ස් ඉන්න තැනට යන්කෝ බලන්න. මේකේ බුක්ස් විතරක් නෙමෙයි මේ වගේ කොළ ජාති ඒගොල්ලෝ ගස් එළිය ගොඩක් සෑහෙන ගස් තියෙනවා. ඒ වගේම පොඩි පොඩි අත්තු ගෙනල්ලා මෙතන එල්ලලා ඒ ගහේ නම ලියලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා පොඩි පොඩි ලස්සන ගල් ජාති. මේ ගොඩාක් බුක්ස් තියෙනවා. ඉතින් මගේ දුවලා දෙන්නගේම ආසම දේ තමයි පොත් කියවන එක. ඉතින් ඕක දැක්කම එයාට එතනින් එන්න හිතුනේ ඉමු කියලා. ඉතින් ඌම අමාරුවෙන් තමයි උතනින් ගියේ. ඉතින් දැන් ඒක ඇතුලෙන් තව ඇතුලට යනකොට මේ වගේ කිචන් එකක්, වොෂ්රූම් නිකන් ඒගොල්ලෝ පේන්න ඒව ලස්සනට හදලා තිබ්බා. ඉතින් බලන්න තැන් තමයි ගොඩක් ඉතින් ඒගොල්ලෝ හදලා තියෙන්නේ. එතනින් එළියට ආවම මේ වගේ කුම්මුරක්
වගේ අර නියර දිගේ යනවා වගේ ඒක අර දකින්න ලැබෙන්නේ මේ අර ගෙදර පිටිපස්ස. එතන තිබ්බ දෙළුම් ගහ. දැන් අර මම ඔයගලන්ට කලින් පෙන්නුවේ කුඹුරක් වගේ අර නියර දිගේ නියර වගේ ඒගොල්ලෝ හදලා ඉතින් එතනටත් පොඩ්ඩක් ගියා. දැන් මෙතන තියෙන්නේ අර උඩට නිකන් මාලිගාවක් වගේ කියලා අර ඒගොල්ලන්ගේ තියෙනවනේ ලස්සනට අර ගෙවල් හදන වගේ එතන මෙතනත් ඒ වගේ තැනක් තිබ්බා. ටිකක් උඩට නගින්න ඕනේ. ඒ උඩට ඉතින් මම බොහොම අමාරුවෙන් මේ කැමරාව අරගෙන පොඩි තැනක් තියෙන්නේ නැගන් යන්න. ඉතින් එතන හරි ලස්සනට අවට පේනවා. දැන් මේ උඩටම ගිහිල්ලා ගන්නකොට තමයි මේ අවට ওই විදිහට පේන්නේ. පොඩ්ඩක් නම් මේ පැත්තේ සෙල්ෆි එකක් ගන්න. ගොඩක් මේගොල්ලෝ හදලා තියෙනවා අර ෆැමිලිස් වලට ඇවිල්ලා ඉඳ ගන්න තැන් කාලා බීලා ඒ කියන්නේ ගෙදරින් ගේන කෑම හරි ඒගොල්ලෝ එතනට ගිහිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. හැබැයි කිසි දෙයක් එතන දාන්න එපා. මේ මොකද ඒගොල්ලෝ ලස්සනට හදලා තියෙන තැනක්නේ. අපි දැනගන්න ඕන තැන් ගියාම හරියට එතන පාවිච්චි කරන්න. ඉතින් මේ වගේ ලස්සන උන්චිල්ලා හැම ඔය කීප තැනකම මම දැක්ක දාලා තියෙනවා. දේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට එහිලියා තියෙන දිනයට ඔබ ඇවිත් යනවද වේලිලා තියෙන ගහ කොළරිල් පාට වැටෙන්න ආදරය සඳක් වේවා හදවතට සිමින්න. දැන් මේන තැන බලන්නකෝ. මට නම් ඇත්තට මෙතනට යනකොට මතක් වුණේ යාපනයේ. අර යාපනයේ ලිං අත තියෙන්නේ. ඒ වගේ තමයි. ඉතින් අර එතට යනකොට නිකන් හිතුනේ. ඒකද පොඩි ළිඳවල් මේ මොරුවට ඉතින් අර ලස්සනට හදලා තියෙනවා. මේ ෆොටෝ ගහන්න. ඇවිද ඉතින් මේ දේවල් බලලා සතුටු වෙන්න පුළුවන්. මේ ඉන්නේ කවුද කියලා ඔයගොල්ලෝ කියන්න බලන්න. සෞතිසා දෙව්ලොව දෙවුලියන් වැඩියට තෞතිසා දෙව්ලොව දෙවුලියන් වැඩියට මට වඩා ලස්සනයි මගේ පෙම් කුමරි වැඩියම ඔබ හසුන් පතම සිපගන්තෙමි ඔබ සිතා මම දේලියා මලින් සුවඳ ගන්න සීතල රටට එහිලියා තියෙන දිනයට ඔබ ඇවිත් යනවද වේලිලා තියෙන ගහ කොළරිල් පාට වැටෙන්න ආදරය සඳක් වේවා හදවතට සිමින්න. දැන් ටිකක් රෑ වෙලා තියෙන්නේ. ඉතින් රෑ වෙනකොට මේගොල්ලෝ ලයිට්ස් දානවා. එතකොට තවත් ලස්සනයි මෙතන. යනවනම් පහට විතර ගිහිල්ලා අර
හවස් වරුවයි ලයිට් පත්තු වෙනකොට ඒ තියෙන ලස්සනයි දෙකම ඉඳ ගන්නවා. ඉතින් ඇත්තටම අපි ගොඩක් ළමයි දැන් පැය දෙකමාරක් විතර ඇවිත්තා. හරිම මේ හොඳ අත්දැකීමක් තමයි අද ගත්තේ. ඉතින් අද මේ ලස්සන දවසේ ඔයාලත් මගෙත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ආදරේ හැමෝටම ආයෙ තව ව්ලොග් එකකින් අපි ආයෙත් හම්බ වෙමු. නැවතත් ස්තුතියි.